අද මේ ගමට ගොඩක් හොඳ දවසක් වගේ. මේ ගම ගස් කොළන් වලින් පිරුණු ලස්සන ගම්මානයක්. මේ ගම අසලින් ලස්සන ගගක් ගලාගෙන යනවා. ඒ ගග කෑ ගහන්නේ නැහැ. රණ්ඩු වෙන්නෙත් නැහැ. හැමෝම වෙනුවෙන් ස්වභාවිකව පිහිටා ඇති ස්වභාව ධර්මයේ ලස්සන නිර්මාණයක්. මේ ගමට අලුතෙන් ආපු කෙනෙක්. ඔහු වැඩියෙන් කාලය ගත කරන්නේ වනාන්තර ආශ්‍රිතව තමයි. ඉතින් මෙයා තමන්ට කියලා ගයක් හදාගෙන නැහැ, බත්තක් වට කරගෙන නැහැ, දීපල කියලා දෙයක් නැහැ. මෙයා නිදහස් ජීවිතයක් ගත කරන කෙනෙක්. ඔහු අනිවාර්යෙන් තපස් රකින්න තාපසයෙක් වෙන්න ඇති. රාට ඔහු නිදාගන්නත් මේ ගල අසලම තමයි. අනේ මට සමය වෙන්න, මම ඔයාව දැක්කේ නැහැ. ඒක සුළු දෙයක් නේ. මටත් සමා වෙන්න. අයියෝ ඔයා සමා වෙන්නන්නේ. ඔයා වැරද්දක් කළේ නෑනේ. මම ඇස් දෙක පියාගෙන හිටපු නිසානේ බෝලේ ඇඟේ වැදුනේ. ඔයාට ගොඩක් ස්තුතියි එහෙනම්. මම යනවා. ඔබ මේ කරපු දෙයින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අපි ස්වභාව ධර්මය විනාශ කරන්න හැදුවොත් අපිට වෙන්නේත් ඒ දෙයම තමයි මිත්‍රයා. අපිට ජීවය ලබා දෙන මේ පරිසරය ආරක්ෂා කරගන්න ඔයා කැමතිද? ඔව්. මම ආයේ කවදාකවත් පරිසරය විනාශ වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. මම පොරොන්දු වෙනවා. අපි දවසට එක ගුණයක් හරි පුරුදු කරන එක කොච්චර හොඳ දෙයක්ද? ඇත්තම යාළුවනේ, එයා පවුවඩේ කැලේ පැත්තේ තනියම ඉන්න කෙනෙක්. හරි. අපි නිකමට ඒ පැත්තට ගිහින් බලමු. ඔයාලා මොනවා හරි දැනගන්න දාවේ. ඔයාගේ නම මොකද්ද? මට නමක් ඕන වෙලා නෑ. ඒත් ඔයාට කිසිම දෙයක් නැතුව, කිසිම යාළුවෙක් නැතුව කොහොමද ඔයා මෙහෙම hina වෙලා සතුටින් ඉන්නේ? මේ ගඟ දිහා බලන්න. මේ ගඟ මොනවද තියෙන්නේ? කිසිම දෙයක් නෑ නේද? ඒත් මේ ගඟ ගමට ජීවිතය ලබා දෙනවා. මිනිස්සු දුක් වෙන්නේ Taman ළඟ නැති දේවල් ගගක් වගේ ගලා යන්න නොදෙන නිසා. මට ඒකේ පදේ තේරුනේ නෑනේ. හරි. මම පැහැදිලි කරන්නම්. මිනිස්සු Tamanට ලැබුණ නැති දේවල් ගැන සිතා දුක් වෙනවා. ඒ දේවල් ගඟක් වගේ සිතෙන් ගලාගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ. සරලව කිව්වොත් දුක එන්නේ නැති දේ නිසා නෙවෙයි. දුක එන්නේ නැති දේ අතහැර දාන්න බැරි නිසා. ඉතින් එයාලා ගොඩක් වෙලා මේ විදිහට කතා කර ඉන්නවා. බලන්නකෝ පුතේ, මට දැන් වැදගත් සාකච්ඡාවකට යන්න තියෙනවා. අර කාර් එකේ රෝද දෙකක හුලං නැහැ. මම දැන් කල්පනා කරන්න යන්නේ කොහොමද කියලා. පුතා එහෙනා වෙන්නේ? තාත්තේ, කාර් එකේ රෝද නිසා ඔයාට ඔච්චර තරහ යනවා නම් ලොකු ප්‍රශ්නයක් වුණොත් ඔයා කොහොම හැසිරෙයිද?
දැනට ඔයාට බස් එකේ යන්න පුරුවන්නේ. ඔයාගේ මාන්නේ තරහවයි හිතින් අයින් කරගන්න තාත්තේ. මට සමා වෙන්න පුතා. ඔයා කියන කතාව ඇත්ත. දැන් මේ ගමේ වෙනසක් ඇති වෙලා. මිනිස්සු ගගට අපද්‍රව්‍ය දාන එක නතර කළා. ළමයින් ගගාසල සෙල්ලම් කරද්දි පරිසරයට හානි කරන එක නැවැත්තුවා. අනිත් අයත් එක්ක රණ්ඩු ඇති කරගත්තු අය සුහදශීලී වුණා. දැන් මේ ගමට හොඳ කාලයක් උදා වෙලා තියෙන්නේ. මෙන්න ඔයාට තාග්ගක්. ගොඩක් ස්තුතියි. මම අද මේ ගමෙන් යන්න ඕන. මේ ගමේ මිනිස්සු දැන් ගුණවත් වෙමින් තමයි ඉන්නේ. ඇයි ඔයා මේ ගමින් යන්නේ? මම දන්න පුංචි දෙයක් හරි තව කෙනෙක්ට කියලා දෙන්න තමයි මම කැමති. ඒ වෙනුවෙන් මම එහා ගමට යන්න තීරණය කළා. එතකොට ඔයායි ජීවිතේට මේ ගමට එන්නේ නැද්ද? ඔයාලට මගෙන් යමක් දැනගන්න අවශ්‍ය මොහොතක් ආවොත් මාව සිහි කරන්න. එයා අනිවාර්යෙන් ආයේ ඒවි. තද සුළං හමන්න පටන් ගත්තා. වැස්සක් ළඟ ළඟම එනවා වගේ. වහින්න හදන්නේ. ඉක්මනට යමු. අන්න අම්මි තාත්තා ආවා. ඔයා එනකොට මගදී මොකක් හරි කරදරයක් වුණාගා. අර පැත්තේ පාරවල් යට වෙලා එන්නෙන්නම වතුර වෙඩි වෙනවා. අපිට මොනවා වේවිද දන්නේ නැහැ. අනේ ස්වභාව ධර්මයේ හැමෝම ආරක්ෂා කරන්න ඕන. දැන් නම් වැස්ස වැඩි වෙනවා වගේ. ස්වභාව ධර්මයේ වැරදි නෑ. අපි තමයි මේ වෙන හැම දෙයකටම හේතුව. අපි ස්වභාව ධර්මයේ රකින්නවා. අපිට සමා වෙන්න. ලස්සන උදෑසන උදා වුණා. ඊයේ හැමෝටම වෙන්න තිබ්බ විනාශය සිදු වුණේ නැහැ. මිනිස්සු ධර්මයට අවනත වුණ නිසා ධර්මයේ විසින් මිනිස්සු ආරක්ෂා කළා. කාටවත් හානියක් නොකර ජලය බැස ගියා. හැමෝම ස්වභාව ධර්මයේ බලය යම් ප්‍රමාණයකින් තේරුම් ගත්තා. අද දවසේම මට මේව කඩන්න තමයි වෙන්නේ. ඒ යාළුවා අපි දැන් අර පැත්තට යමු. දැන් මේ ගමේ මිනිස්සුන්ට මාර විදියටම තරහ යන්නේ. ෆැබ්‍රික් කියන කතාව ඇත්ත. මේ ළඟදී අපේ ආච්චි
විහිළු නෙවෙයි යාළුවනේ. දැන් ඒ කාලේ වගේ නෙවෙයි. මිනිස්සු වැරදි වැඩ කරනවා. මේ ගමේ මිනිස්සුන්ට ධර්මයේ අමතක වෙලා දැන්. මේදා ඔයාට මතකද ඒ කාලේ අපේ යාළුවව? ඔව්. මටත් එයාගෙන තමයි මතක් වුනේ. ඉතින් අපි ගිහින් එයාව හම්බ දෙමු. ඔයාට පිස්සුද ලියෝ? අපි කොහෙන්ද එයාව හොයන්නේ? ඔයාලා දෙන්නටම මතක නැත්ද? එයා අපිට අන්තිමට කිව්වේ එයාව හම්බ වෙන්න ඕන නම් එයාව සිහි කරන්න කියලා. හරි. එයා වෙනුවෙන් අපි මොනවා හරි දෙයක් කරමු. එහෙනම් අපි ගිහිල්ලා සුදු පාට මල් ටිකක් එකතු කරගමු. ෆැබ්‍රික් අපි හෙට උදෙන්ම ගඟ ගාවට යමු. හරි හරි සුබ රාත්‍රියක්. ඔයාලා නමක් නැති කෙනෙක් ගැන හෙව්වද? ස්වභාව ධර්මයේ කෑ ගහන්නේ නැහැ. බය කරන්නේත් නැහැ. අපි ස්වභාව ධර්මයේ සමග බැඳී ඉන්න තරමට ස්වභාව ධර්මය අපි සමග සිටිනවා. කරුණාවන්තව ජීවත් වෙන්න පුරුවන් නම් ජීවිතයත් ලෝකයත් ස්වභාව ධර්මය සමග සමබරව ගලාගෙන යයි.